අද මම මගේ channel එකේ මුල්ම ලෝන් වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ ඔන්ලයින් ක්‍රමවේදයේ යටතේ අග්‍රහාර තොරතුරු නිවැරදිව කොහොමද ඇතුළත් කරගන්නේ කියලා. මේ ගැන අපි පියවරෙන් පියවර සරලව පැහැදිලි කරගනිමු. විශේෂම දෙයක් මුලින්ම සඳහන් කරන්න ඕන ඔයගොල්ලන්ට මේ තොරතුරු ඇතුළත් කරගන්න දීලා තියෙන අවසාන දිනේ වශයෙන් සඳහන් කරලා තියෙන ජූලි 31 වෙනිදා. ඉතින් අන්න ඒ නිසා ජූලි 31 වෙනිදාට කලින් මේ කියලා දෙන මේ පියවර අනුගමනය කරලා ඔයගොල්ලන්ගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරලා අපි මේ වැඩේ කරගමු. දැන් යමු වීඩියෝ එකට. මේක අපිට ඔයගොල්ලන්ගේ අතේ තියෙන ජංගම දුරකථනයෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. අපි මුලින්ම යන් Google Chrome browser එකට. මෙතෙන්ට ගිහලා Chrome browser එක open කරගන්න. එතනින් මේ වගේ page එකක් open වෙනවා. ඒක අපි මෙතනින් ටයිප් කරගන්න ඕනේ nitf.lk කියලා. ඊට පස්සේ අපි මේ සයිට් එකට අරගෙන එනවා. එතන මේ login කියලා තියෙන තැන ටච් කරන්න. ඊට පස්සේ මේක මේ උඩම තියෙන අග්‍රහාර members for government members කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට අරගෙන එනවා. එතන තියෙනවා login කියලා. එතන පල්ලෙහා තියෙනවා create account කියලා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ අපිට මේ වගේ තැනක් එනවා. එතන උඩින්ම තියෙනවා national ID number කියලා. එතන ටච් කරලා එතනින් ඉස්සෙල්ලාම ඇතුළත් කරන්න ඔයාලගේ identity card number එක. ඒක නිවැරදිව ඇතුළත් කරන්න. ඊට පස්සේ පහලින් තියෙනවා name කියලා. එතන ටච් කරලා ඇතුළත් කරන්න ඔයාලගේ වාසගමත් එක්ක සම්පූර්ණ නම. ඒකල පහලින් තියෙන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න. ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයාලට තියෙනවා නම් ඒක සඳහන් කරන්න. ඒක අත්‍යවශ්‍යම නෑ. නැත්තම් ඊට පල්ලෙහාන් තියෙනවා මොබයිල් නම්බර් කියලා. මේ මොබයිල් නම්බර් කියන තැන ටච් කරලා ඔයාගේ මොබයිල් නම්බර් එක ඔයා නිතරම පාවිච්චි කරන ඔයා දිගටම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න ඔයාගේ ෆෝන් නම්බර් එක එතන ඇතුළත් කරන්න. ඒකට තමයි ඔයාගේ මේකේ යන OTP නම්බර් එක ඔයාට ලැබෙන්නේ අන්නේ ඇතුළත් කරන ෆෝන් නම්බර් එක අනුව තමයි. දැන් ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරලා උතන sign up කියන එක ඉබ්බුවට පස්සේ ඔයාට OTP නම්බර් එකක් එනවා. ඊට පස්සේ ඔයාට ලැබුණු ඒ OTP නම්බර් එක මෙතන මේ ඉහළින්ම තියෙන enter code කියන තැනින් ඇතුළත් කරන්න. ඊළඟට ඔයා හොඳ ස්ටෝන් පාස්වර්ඩ් එකක් හදා ගන්න ඕන. ඔයාට මතක ඉන්න ඉංග්‍රීසි අකුරු ටිකක් දාලා ඉලක්ක ටිකක් දාලා ඒවා කලවම් කරලා මොකක් හරි හැෂ් එකක් ඇට්ටයක් වගේ දෙයක් ඒකට ඇතුළත් කරලා හොඳ ස්ටෝන් පාස්වර්ඩ් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ create new password කියන තැනින් ඔයා හදාගත්ත පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ යටින් තියෙනවා confirm your password කියලා. ඊට පස්සේ ඒවා ඒ උඩින් දුන්න පාස්වර්ඩ් එක මෙතනටත් ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ පහලින් තියෙන valid කියන තැන ටච් කරන්න. ඊට පස්සේ අපි අග්‍රහාර සයිට් එක ඇතුළට අරගෙන යනවා. ඒකේ දකුණු පැත්තේ ඔයාලගේ විස්තර ටික පෙන්නන්නේ කලින් ඇතුළත් කරලා තියෙන විස්තර ටික තමයි පෙන්නන්නේ. ඒ වගේම තමයි ඔයා මුලට ගිහිල්ලා නැවත මේ සයිට් එකට ලොග් වෙනවා නම් ඉන්ටර්ෆේස් එක මෙහෙම තමයි පෙන්නන්නේ. ඒක එතකොට ඔයාට ඔයාගේ identity number එකයි ඔයා කලින් හදාගත්ත password එක ඇතුළත් කරලා ඔයාට ඒකට ඇතුළත් වෙන්න පුළුවන්. එතනින් ලොග් වුණාට පස්සෙත් අපි කලින් හිටපු තැනටමයි ආයෙත් අරන් එන්නේ. ඊට පස්සේ මෙතන වම් පැත්තේ දෙවෙනියට තියෙනවා edit profile කියලා. අන්න ඒක ටච් කරන්න. මෙතනින් ඔයාලගේ කලින් දීලා තියෙන විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා ටච් කරලා ඔයාලා පොඩ්ඩක් හොඳට විස්තර හොයලා බලන්න. ඔයාලගේ මේ වැරදිච්ච තැන් එහෙම තියෙනවා නම් ඒව එඩිට් කරලා හදා ගන්න පුළුවන්. මෙතන උඩින්ම ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ හැදුනුපත් අංකය තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මේ අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ මොකේද බැඳිලා ඉන්නේ රන් එකකට රිදී එකකට කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට මුලින්ම ඔයාලට තියෙනවා ඔයාලගේ මුල් ලකුණු සහිත නම ඇතුළත් කරන්න. ඊළඟට දෙවෙනියට තියෙන ඔයාලගේ වාසකම සහිත නම ඇතුළත් කරන්න. ඊළඟට උපන්දිනය සඳහන් කරන්න. පහලින් පෙන්නන ඔයා බැඳලා තියෙන රක්ෂණ ක්‍රමය ගෝල්ඩ් එකද සිල්වර් එකද කියලා. ඊළඟට ඔයාගේ ඊමේල් එක ඇතුළත් කරන්න තියෙනවා. මෙතනින් ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න. ඊළඟට ලිපිනය ඇතුළත් කරන්න තියෙනවා. මේ ලයින් වලින් වෙන වෙනම ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර අංකය වෙනම ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලා වෙනදා ලිපිනේ පාවිච්චි කරන විදිය
ඇතුළත් කරන්න. ඒ ලයින් වලින් වෙන වෙනම ඇතුළත් කරන්න. ඊළඟට ඔයා විවාහකද අවිවාහකද කියලා මෙතනින් ඇතුළත් කරන්න. ඊළඟට මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ ඔයා විවාහක නම් ඒ විවාහක කෙනාගේ විස්තර මෙතන ඇතුළත් කරන්න තියෙනවා. මෙතන ඉස්සෙල්ලාම ඇතුළත් කරන්න තියෙන්නේ ඒ කෙනාගේ ID නම්බර් එක. ඊට පස්සේ එයාගේ සම්පූර්ණ නම, ඊළඟට එයාගේ උපන්දිනය සඳහන් කරන්න තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරන්න. දරුවන්ගේ ජාතික හැඳුනුම්පතක් තියෙනවා නම් ජාතික හැඳුනුම්පතේ අංගය මෙතන ඉස්සෙල්ලාම සඳහන් කරන්න ඕනේ. ඊළඟට තියෙන උපැන්න සහතිකයේ අංකය සඳහන් කරන්න. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් උපැන්න සහතිකය අරගෙන බලද්දී උඩ තියෙන උපැන්න අංකය කියලා. ඒක මෙතනින් සඳහන් කරන්න. ඊළඟට දරුවාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඊට පස්සේ උපන්දිනය සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ දුවද පුතාද කියලා සටහන් කරන්න තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා add child කියලා. එතනින් තවත් ඔයාලගේ දුවලා පුතාලා ඉන්නවා නම් එයාලගේ විස්තර ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට පහලින් තියෙන ඔයාලගේ අම්මගේ තාත්තගේ විස්තර ඇතුළත් කරගන්න. ඒ විස්තරත් ඇතුළත් කරගන්න. මෙතන ඉස්සෙල්ලාම තියෙන අම්මගේ identity number එක ඇතුළත් කරන්න. ඊළඟට අම්මගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න තියෙනවා. ඊළඟට උපන්දිනය ඇතුළත් කරන්න තියෙනවා. ඊට පහලින් තියෙනවා තාත්තගේ තොරතුරු ඇතුළත් කරන්න. එතනත් අර වගේ තමයි ඉස්සෙල්ලාම තාත්තගේ ID නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ තාත්තගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. ඊට පස්සේ අන්තිමට තියෙන තාත්තගේ උපන්දිනය සඳහන් කරන්න. ඒ ටික හරියට නිවැරදිව සඳහන් කරන්න. ඊළඟට තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඒ තමයි ඔයාලගේ account number මේකට ඇතුළත් කරන්න ඕනේ. ඒකට ඔයාලගේ පඩි වැටෙන account number එකක් තමයි ඇතුළත් කරන්න ඕනේ. මොකද ඔයාලට ඉස්සරහට මොකක් හරි claim එකක් මේන් ගන්න වුණාම ඒ account number එකට ඒ දීලා තියෙන විස්තර වලට තමයි ඔයාලගේ claim එක ලැබෙන්නේ. මුලින්ම ඇතුළත් කරන්න ඕනේ account number එක. ඊළඟට බැංකුව මොකක්ද කියලා සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඇතුළත් කරන්න ඕනේ ඔයාලගේ බැංකුව අයත් ශාඛාව. ඒ ටික නිවැරදිව ඇතුළත් කරන්න. හරි, දැන් මෙතනින් submit කියන එක ටච් කරන්න. හරි, දැන් අපි විස්තර ඇතුළත් කරලා ඉවරයි. හරි, අපි දැන් බලමු අපි දැන් මේ ඇතුළත් කරපු විස්තර නිවැරදිව අපි ලබා ගන්න කොහොමද කියලා. අපි ඉස්සරහම මේ print කියන එක ටච් කරන්න. එතකොට අපිට ඒකෙන් මේ PDF එකක් download කරගන්න පුළුවන්. හරි, මෙතන දැන් අපි අවසානට පෙන්වන්නේ මෙතන මේ අග්‍රහාර සයිට් එකෙන් දීලා තියෙන විශේෂ නිවේදනය. එතන ඒ කට්ටිය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ජූලි 31 වෙනිදාන් පසුව මේ තොරතුරු යාවත්කාලින කරන්න බෑ කියලා. මේ ඇතුළත් කරලා තියෙන තොරතුරු වලට පමණක් ගෙවීම් කරනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඉදිරියට ක්ලේම් කරද්දී ඒ ගෙවීම් කරන්නේ මේ ඇතුළත් කරලා තියෙන තොරතුරු වලට පමණක්ම කියලා තමයි කට්ටිය සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මේ සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා නම් මේ පහලින් කමෙන්ට් කරන්න. මම ඒවට ඔයාලට පිළිතුරු ලබා දෙන්න සූදානම්ව ඉන්නවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් ඔයාලා කමෙන්ට් කරන්න. ඒ අඩුපාඩුත් හදාගෙන ඔයාලගේ අදහසත් අරගෙන තවත් වටිනා වීඩියෝ ඉදිරියේදී ඔයාලට අරන් එන්න මම සූදානම්ව ඉන්නවා. ඒ වගේම තමයි මගේ channel එක follow කරන්න, YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න තවත් කෙනෙකුට දැනගන්න. බොහොම ස්තුතියි.